ධනුෂ්ක मैडम තේමී හිටියානේ ධනුෂ්ක. තේමිය කිව්වේ मैडम අර නළුව නේද? ඔව් එයා තමයි. හරි ස්මාර්ට්. අපරාධේ. මං හිටියනම් मैडම්ට ගිහිල්ලා කතා කරන්න තිබුණා. මං ඉතින් මොනා කතා කරන්නද ධනුෂ්ක? මගේ සුදුදු අම්මේ නැතුව මට පාළුයි. ඉතින් මේ ඉන්න පැටිය අම්මේ අප්පච්චි කියන්නේ කාටද? අප්පච්චි කියන්නේ තාත්තට. එතකොට අංකල් කිව්වේ අංකල්ට අප්පච්චි කියන්නේ කියලා. එයා මගේ තාත්තා. सर डिस्टर्ब नहीं नहीं ऐसे තනි වෙලා ඉන්නේ සෝහම තනි වෙලා ඉන්නකොට මටත් හිතට දුකයි මං ගැන ඔව් සර් ගැන දුක හිතෙන්න ඕන අයට දුක දැනෙන්නේ නැහැ අවශ්‍ය නැති අයට දැනෙනවා ඒක තමයි ලෝක ස්වභාවය අනේ සර් හිතන තරම් බරට හිතන්න මන් නම් දන්නේ ඒ වුණාට මං කිව්වේ මගේ හිතට දැනෙච්ච දේ බරට හිතන්න පුළුවන් වෙනවා කියලා කියන්නේත් අවාසනාවක් කියලා තමයි මට නම් හිතෙන්නේ නෑ සර් ඒක ලොකු වාසනාවක් සර් රිලැක්ස් වෙන්නකෝ ඊට පස්සේ ඕනම වෙලාවක සර්ත් එක්ක කතා කරන්න මම ලෑස්ති තෑන්ක්ස් සර් ඔච්චරටම අප්සෙට් උනේ ඇමතුමාගේ ප්‍රශ්න නිසාද? කරුණාකරලා යන්නද මෙතනින්?
සසක පුතා කියන්න. මට අපච්චිගේ අලුත් ගෙදර නම්බර් එක දෙන්නකෝ. ඇයි අපච්චිගේ හෑන්ඩ්ෆෝන් එකට ගන්නකො? නෑ මට ඒ ගෙදරට බඩු වගේක් යවන්න තියෙනවා. බඩු වගේක් යවන්න? හරි එහෙනම් ලියා ගන්නකො. අපොඩ ඉන්නද? කියන්න. Note 112 510 514. Thank you uncle. හොඳයි. ඇමැතුමා නම් කොළඹින් පිට ගිහිල්ලා. අද ඊද? මොබයිල් එක try කරලා බැලුවේ නැද්ද? මොබයිල් එක ඕෆ් කරලා නැහැ. කවුද මේ? ඇමතුමාගේ ළඟම ඥාතියෙක්. මල්ලි කෙනෙක් කියලා කියන්නකෝ. නම? සසංක ලංකේශ්වර කාර්යවසම්. අයියා අලුතින් ගෙයක් ගත්ත කියලා දන්නෙත් නැහැ. සසංක ලංකේශ්වර කාර්යවසම්. I am very sorry නිරාෂා. මගේ වැරද්ද සර්. මට සමාව වෙන්න. මං කලේ මට අයිති නැති වැඩක්. නෑ. ඔයාගේ ප්‍රශ්නයක් නෙමෙයි. මම ලොකු මානසික ප්‍රශ්නයක ඉන්නේ නිරාෂා. අපි දෙන්න පාරවල් දෙක කියන දෙන්නෙක්. එතනයි මට වැරදුනේ. මම ඊට පස්සේ විස්තරය කියන්නම්. Thank you. කාලෙකින් නිවාඩුවක් හම්බුනේ නේ. මම හිතන්නේ මාසෙකින් විතර. මොන මාසෙක්ද? මාස දෙකක් විතර ඇති. ඔව්. ගෙදර නිකන් ඉන්නකොට නම් ඒක හරියටම දැනෙනවා. මට නම් ඒක දැනෙන්නේ නැහැ වැඩ කරනකොට. ඇත්තටම මේ කාගේද? ඇයි අහන්නේ? දැනගන්න. හදිස්සි? ඔව්. ඉතින් ඇයි? මම ඉන්න තැන ගැනවත් ඇත්ත දැනගන්න එපා. මගේ මං අනුගේ ගෙවල් වල ඉන්න යන එන මන් නැති මිනිහෙක් නෙවෙයිනේ.
මං එහෙම කිව්වේ නෑනේ. මං ඇහුවේ ගේ කාගේද කියලා විතරයි. අතන් අයිතිකාරය ඇවිල්ලා මාවයි දුවයි එළියට දැම්මොත් එහෙම. මං අර ෆර්නිචර් ටෙන්ඩර් එක ආපහු ගත්තා. ඇයි? දැන් ඉතින් ඒක කරන්න වට වෙලාවක් නෑනේ. ඔය ඔක්කොම අතෑරලා නේ ආවේ. මම ආවට ඒතෙන් වහලා නෑ. අම්මා ඒකට කාවරි දාන්න නැති. අනික ඔය ටෙන්ඩර් එකට අපි කොච්චර වියදම් කරාද? බඩු ගත්තා, මැෂින් ගත්තා. ඔයාට යුතුයකමක් තිබුණා ටිකක් කර එක මගෙන් අහන්නේ ගැන. අහන්න ඔය මිනිස්ට්‍රිගේ සෙක්‍රටරිද? එනට ඔයාට යුතුයකමක් තිබුණා. ඒ ටෙන්ඩර් එක අපව ගන්න කලින් මගෙන් අහන්න. යුතුයකම් ගැන නම් මට කියන්න එපා තිනෝ. මං ඒව හොඳට දන්න මිනිහෙක්. මගේ ජීවිතේ කවදාවත් මං යුතුයකම් පැහැර හැරලා නැහැ. හැබැයි ඔයා ඔය ඔක්කොම අතෑරලයි ඇවිල්ලා ඉන්නේ කිව්වට ඔය සේරම අතෑරලා තියෙන්නේ මතු පිටින් විතරයි. මට ඇති තණ්හාවක් නැහැ. ඒත් මං හිතුවේ ඒවැ වැඩ කරන අර අහිංසක මිනිස්සු ගැන. ඒ මිනිස්සු ජීවත් වෙන විදිය ගැන. ඔච්චර මිනිස්සු ගැන හිතනවා නම් දේශපාලනයට එන්නකෝ. මගේ මල්ලි කතා කළා. මට මල්ලි කෙනෙක් නෑ. එතකොට සසංක ලංකේශ්වර කාර්යවසම් කියන්නේ? මොකද පුතමේ? ඇයි? මොකද කල්පනා කරන්නේ? කන්න බැරි නම් අත සෝද ගන්න. පච්චි මේ අප්පච්චි මොකද? මේ පාර මටත් යන්න ඕනේ. බඩු ගොඩක් තියෙනවා ගන්න. මම යන්නේ. ඔයා නම් ගුණ පාත් එක්ක යන්න. ලස්සන්ට තී. ගෑනු ළමෙක්ව තනි පංගල මේ කොළඹ යවන්න. එහෙනම් ඉතින් අම්මත් යන්න. කවදාවත් යන්නේ නැහැ. ඌව පරිස්සම් කරගෙන ගිහින් එන එකයි ඇත්තේ. හොඳට තී මම මේව දාලා ගියෝ. අහල පහල ඉන්නේ උන් ඇවිල්ලා මේ සේරම අත ගාගෙන යයි. සේරටම කලින් මේ සේරම දේවල් රැක ගන්න ඕනේ. කාටවත් දෙන්න නෙවෙයිනේ. අනේ මට ඕනේ නැති දේපලක් නෑ අම්මේ. අම්මයි අප්පච්චි දෙන්න දෙපොළද? අප්පච්චි හරිය ජනතාසේ. අම්මා මේ ඉඩම් රකින්න. ඕක නෙමෙයි අම්මේ ජීවිතේ කියන්නේ. මෙයාට කාලය වැඩි වෙලා අම්මේ ඒකයි දොඩවන්නේ. එයා හිටියත් මල්ලිලා දෙන්නකෝ. අපිට කොළඹ යන්න ඕනේ නැහැ. කොන්ක්‍රීට් අනන්තරේ